හායි මම ඇලෙක්ස් අද මම ඔයාලට කියන්න යන්නේ ඔයාලගේ ගෙදරට ඒ කියන්නේ ඔයාලගේ පුංචි කැදැල්ලට හොරෙක් පැන්නොත් ඔයාලට කරන්න පුළුවන් දේවල් 3ක්. පළවෙනි එක නම් ගහට ගහක් මොරටු වෙදි හම්බෙනවා වගේ හොරාට හොරෙක් ඔයාලගේ ගෙදරදී හම්බෙන සීන් එකක්. පළවෙනි සොලියුෂන් එක ඔයාලට පුළුවන් හොරා ඉස්සරහට මහින්ද මහත්තයාගේ පින්තූරයක් අරගෙන යන්න. මහින්ද මහත්තයා නිසා ඔයාලගේ ගෙදර විතරක් නෙමෙයි මුළු ගමම එළිය වෙන නිසා හොරා පන කඩන් සරම කඩන් ජංගිය ඉරන් දුවනවා. ගිරික තමයි කියන්නේ මියා. ඔයාලට මගේ පෘථග්ජ බුද්ධිය පාවිච්චි කරලා මම ගේන දෙවෙනි සොලියුෂන් එක මෙන්න මේකයි. ඔයා ඉස්සල්ලාම හොරාගේ අතින් අල්ලගෙන හොරත් එක්ක මේසයක් වගේ උසකට නගින්න ඕනි. ඊට පස්සේ ඔයාලගේ ගෙදර ඉන්න අම්මේ හරි තාත්ති හරි මල්ලි බබා නංගි බබා අයියා බබා අක්කි බබා සායි බබා හරි කමක් නෑ. ඒ ඕනි එක්කෙක්ට කියලා අෂ්ටක කියවන්න ඕනි. අෂ්ටක කියවද්දී හොරා ඉබේටම කලන්තේ දාලා වැටෙනවා. හොරත් එක්කම ඔයත් කලන්ත දාලා වැටුනොත් නම් අප්පට සිරි වෙනවා. මම කියන තුන්වෙනි සොලියුෂන් එක නම් කරන්න පුළුවන් මාතර පැත්තේ පීපල්ස්ලට විතරයි. ඔයා මාතර පැත්තේ නෙමෙයි නම් දැම්ම වීඩියෝ එක ස්ක්‍රෝල් කරලා යන්න. මොකද ඔයාට මේ සොලියුෂන් එක කරන්න විදිහක් නැහැ. මාතර පැත්තේ කට්ටියට කරන්න පුළුවන් මේ තුන්වෙනි සොලියුෂන් එක තමයි හොරා ගෙදර හොරකම් කර කර ඉද්දි හොරාට පේන මානේ මිදුලට ගිහිල්ලා වැලි අහුරක් අතට අරගෙන කට ළඟට තියලා එමිනම්ගේ රැප් එකක් හරි එඩ් ෂීරන්ගේ සින්දුවක් හරි කියන්න. I'm alive in the shape of you. ඒත් බැරිනම් වෙන ඕනි මකුලක් කියන්න. ඔයාට බැරිම නම් රවීන් දාරුකගේ හිමි නැති ආදරයකට හරි කියන්න. මොකද හේතු අහන්න එපා. වැඩේ ගොඩ හොරා බයේ දුවනවම්මයි සත්තයි අම්මපා. හිමි නැති ආදරයක හීලා නැතු